හයි අද මාර්තු 31 හවස් වෙද්දි හරි රෑ වෙද්දි හරි කොහොම හරි A level result එනවා 2025 අපි බලමු දැන් කිසිම අමාරුවකින් තොරව මේ ඉක්මනට ගිහිල්ලා විනාඩියෙන් දෙකකින් රිසල්ට් බලන්නේ කොහොමද කියලා මුලින්ම ඔයාගේ ෆෝන් එකෙන් හරි PC එකෙන් හරි ඔයාගේ browser එක open කරගන්න Chrome browser එක හරි මොකක් හරි browser එකක් open කරගෙන description එකේ තියෙනවා link එක මේ මෙන්න මේ donates website එකට යන්න හරිද මේක donates කියලාත් කියනවා donates කියලාත් කියනවා මේ website එකට යන්න මේ තියෙන්නේ donates.lk කියලා මම link එක දාලා තියන්න මේ website එකට ගියන් පස්සේ මෙතන තියෙනවා school exam result කියලා එකක් අන්න ඒක උඩ click කරලා මෙන්න මේ වගේ කහ පාට text දෙකක් පෙන්නයි මෙතන select the exam කියන තැන click කරලා A level දෙන්න අනිවාර්යෙන් මෙදා එන්නේ ළමයි මෙදා එක select කරන්න ඕනේ GCE A level examination 2025 කියලා ඇත්තේ අන්න ඒක උඩ click කරලා ඊට එහා පැත්තෙන් ඔයාගේ exam year එක මෙතන තියෙන්නේ 2024 හැබැයි ඔයා සිලෙක්ට් කරන්න ඕනේ 2025 කියලා. ඊළඟට ඉන්ඩෙක්ස් කියලා එකක් තියෙනවා. මෙහෙමයි. දැන් ඔයාට ඔයා විභාග ලියපු විභාග අංක මතක නම් ඔයාට මෙතන මේ ඉන්ඩෙක්ස් කියන එක තෝරලා මෙතන ඔයාගේ ඉන්ඩෙක්ස් එක ඇතුල් කරලා මේ විභාග අංක ඇතුල් කරලා රිසල්ට් බලන්න පුළුවන්. විභාග අංක අමතක නම් මෙතන මේ ඉන්ඩෙක්ස් කියන තැන ක්ලික් කරලා NIC එක දාන්න. NIC කියන්නේ ID එක. ඊළඟට ඔයාගේ identity අංකය ගහලා මෙතන මේ වෙරිෆිකේෂන් එක කරන්න තියෙන්නේ. හරිද? දැන් මම මගේ identity අංකය ගහනවා. ඔය විදිහට මම මගේ ID එක ගහලා මෙන්න මෙතන I am human කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරායින් පස්සේ පොඩි වෙලාවක් ඇතුළත මෙන්න මේ විදිහට පොඩි කැප්චර් එකක් එනවා. මේ උඩින් කියලා තියෙන්නේ select all gardening tools කියලා කියලා තියෙන්නේ මෙන්න මේ විදිහට උඩින් කියන එකට අනුව යට ටික තෝරන්න තියෙන්නේ. දැන් මේකේ අහන්නේ gardening tools මොනවද කියලා. මම මෙන්න මේ host එක select කරනවා. මේ විදිහට එක එක capture එන්න පුළුවන්. මේකෙන් තමයි අපි robot කෙනෙක්ද මිනිස්සෙක්ද කියලා මැනගන්නේ. ඊළඟට ওই විදිහට මේ උඩ කියලා තියෙන දේ select කරලා next ඔබනවා. ඊළඟට මෙතනක් තියෙන ඒකම කරනවා ඔය විදිහට 3 පාරක් 4 පාරක් කරන්න එවි ඊළඟට අවසානයේ verify ඔබන්න ඊට පස්සේ අනිවාර්යෙන් මෙතන යට හරි ලකුණ වැටුණායින් පස්සේ submit ඔබන්න submit එපුවායින් පස්සේ පොඩ්ඩක් load වෙලා මෙන්න මේ විදිහට exam result sheet එක එනවා මෙතනින් exam year එක examination එක name එක index එක ID එක සහ set code state rank island rank සහ ඔයාගේ result sheet එකේ ඔයා ලියපු විභාගවල ඔයා ලියපු මේ අර එක subject තියෙනවනේ ඒවට තියෙන්නේ A එකක්ද B එකක්ද C එකක්ද සහ මේ විදියට තියෙනවා හරිද මේ කොනෙන් තියෙන්නේ ඒ ටික ඉතින් ඔයාට ඕන නම් මේක print කරලා ගන්නත් පුළුවන් එච්චරයි කරන්න තියෙන්නේ මේක ඉතින් ඔයාට හරියටම රිසල්ට් බලා ගන්න පුළුවන් මේ විදිහට ඔන්නෝම තමයි රිසල්ට් බලාගන්නේ මේක මේ විදිහටම Android phone එක Apple එක ඕන එක බලා ගන්න පුළුවන් එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු